මම කලින් වීඩියෝ එකක් දැම්මා Temu එකෙන් කොහොමද ප්‍රී ඕඩර්ස් ගන්න කියලා. ඒ කියන්නේ දැන් Temu එකෙන් දීලා දෙනවා ප්‍රී අයිටම් 4. ප්‍රී අයිටම් 4 ගන්න දැන් ඇප් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ මම කමෙන්ට් සෙක්ෂන් එකේ මම ලින්ක් එක දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන් මේ ප්‍රී අයිටම් 4 බයි කරන තැනට. ඉතින් මුලින්ම පෙන්වන්න ඕනේ ඔයාලට මේ Temu app එකේ එක දැන් වෙනස් කරලා තියෙනවා. දැන් Temu app එකට ගියාට පස්සේ මේ හරිය තමයි ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් පෙන්නුවා. මේ හරිය තමයි යාලා දීලා තිබ්බේ ප්‍රී අයිටම් 4 බයි කරන්න. ඉතින් දැන් මේ ප්‍රී අයිටම් 4 බයි කරන විදිය දැන් මේකේ පෙන්නලා නැහැ. ඉතින් ඔයාලට මේ මම ලින්ක් එක දාලා තියන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි. ඔයාලට ඒකෙන් ගිහිල්ලා ඔයාලට ඒ අයිටම් 4 බයි කරන්න පුළුවන්. ඉතින් දැන් එයාලා Temu එකේ පොඩි අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඉතින් Temu එකේ කලින් දීලා තිබ්බේ අයිටම් 4යි. ඒ කියන්නේ අයිටම් 4යි. කලින්ම දීලා තිබ්බ අයිටම් 2යි ඊට පස්සේ අයිටම් 3 කරා. දැන් අයිටම් 4ක් දීලා තිනවා. ඉතින් මේ Temu app එකේ ආපහු අප්ඩේට් එකක් දීලා තිනවා. කලින් එයාලා දීලා තිබ්බේ මේ කියන්නේ දැන් මේ Temu app එක යූස් කරපු 4 දෙනෙක්ට දැන් මේ Temu app එක ඩවුන්ලෝඩ් කරපු 4 දෙනෙක්ට ඔයාගේ ඉන්වයිට් කෝඩ් එක යවලා පුළුවන් කොයින් අරගන්න. දැන් එයාලා ඒ ඉන්වයිට් කෝඩ් එක මේ Temu app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන 30 දෙනෙක්ට යවන්න හැකියාව දීලා තියෙනවා. ඔයාලට මම දැන් පෙන්නන්නම්. ඉතින් මම දැන් මගේ WhatsApp එකේ දැන් මම ෂෙයා කරපු එකක් මම ගිහින් ඕපන් කරන්නම්. ඉතින් මේ තියෙන මම ෂෙයා කරපු WhatsApp එකෙන් ෂෙයා කරපු link එක. ඉතින් මම දැන් අලුතෙන් app එක අප්ඩේට් එක මම ඔයාලට පෙන්නන්නම් මොකක්ද එයාලා කරලා තියෙන වෙනස කියලා. ඉතින් මෙතන new user ගියාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙන 30ක් පෙන්නලා තියෙනවා. හරිද? එතකොට මේ 30 කියන්නේ මේ app එක Temu app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන 30 දෙනෙක්ට ඔයාලට මේ link එක යවන්න හැකියාව තියෙනවා. කලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ කලින් 4 දිනකට යවන්න පුළුවන්. ඒක 4 පිළුණාට පස්සේ ආය යවන්න බෑ. අලුතෙන්ම යූසර්ස්ලා හොයා ගන්න ඕනේ. ඉතින් දැන් යාලා මෙතන ඒක පොඩ්ඩක් අප්ඩේට් කරලා දීලා තියෙනවා. මෙතන මේ 30 දිනට යවන්න පුළුවන්. කිසිම බලපෑමක් නැහැ. 30කට යවලා ඔයාගේ කොයින්ස් ටික සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මේක හෙන්න ලේසි දැන් ඔයාලට මේ කොයින්ස් ටික සම්පූර්ණ කරගන්න එක. ඉතින් පොඩ්ඩක් මහන්සි වුණොත් ඉතින් ලේසියෙන් ඔයාලට මේ දේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මම අර කිව්වා වගේ කලින් මෙතන Temu එකේ මෙතන ඩිස්ප්ලේ කරලා තිබ්බා යාලා. ඉතින් දැන් ඒ දේ නැහැ. ඔයාලට දැන් link එකකින්ම ගිහිල්ලා ඔයාලට මේ දේ කරගන්න වෙනවා. ඉතින් මම link එක මම දාලා තියන්නම් comment section එකේ හරි description එකේ හරි. ඔයාලා ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලගේ මේ item 4 buy කරන තැනට ගිහිල්ලා ඔයාලගේ item 4 තෝරගෙන buy කරන්න. එහෙනම් ආය අලුතෙන් update එකකින් හම්බෙමු. ඔක්කොටම ගිහිල්ලා එන්නම්. ඔයාලගේ item 4 අදම buy කරන්න.